හෙලෝ ගයිස් ඉතිං අද ඔගොලොම් එක්තු වෙලා ඉන්නේ මේ සීරිස් එකේ පස්සනි වීඩියගත් එක්ක අපේ e-කොමර්ස් වෙබ් ඇපිලේෂන් එක හදන ඉතිං මං කලින් වීඩියස්ල කතා කරා මේක ඩිසයින් කරගන්න විදිය ඒවගේම සයිනප් ප්‍රොසෙස් කොහොමද සිද්ධ වෙන්න ඒවගේම රිමෙම්බ මියෝප්ෂන් එක් කොහොමද වෙන්න ඉතිං ඒ වගේ මේක ඩිසයින් කරගන්න ඉඳම් ඔක්කොම දේවල් අපි කතා කරා ඉතිං අදමං කතා කරන්න යන්නේ සයින්ඉන් සයිනප් වෙලා ඉන්න යස කෙනෙක්ට ආයි සයින්ඉන් වෙන්න හැතුවම එයාට පාසඩ්ටික මතක නැත්තා අලුත් පාසඩ්ටිකත් එයාගේ ඊමේල්ල කාරා සෙට් කරලා එයාට සයිනිං වෙන්න අවස්ථාව හදල දෙන ප්‍රොසෙස් එක් ගැන තම අපි අද කතා කරන්න යන්නේ ඉතිං ඔකරොන්ට පේනා මෙතන තියන්නේ ඔගොට් පාසට් කියලා ඉතිං මේක කලික් කර ලිවරලා ඊමේල් එකක් මුලින් දීලා ට පස්සේ පාසට්ටික මතක නැත්තා මෙතන දෙන්නු ඊමේල් එකක් සයිනප් වෙලා තිය ඊමේල් එක තම දෙන්න ඕනේ තින් එතනත් වැලිඩේෂන් පාට්ටක් යනවා ඇත්තටම මෙයා සයිනප් වෙලා ඉන්න කෙනෙක්ති කියලා බලන්න මේ ඊමේල් එක ඩේට බේස් එක තියෙනවාද කියලා පුලි බලනවා තින් බලලිවෙල්ල යා ඩේට බේස් එක ඉන්න යුස කෙනෙක් නම් කලින් සයිනප් වෙච්ච කෙනෙක්න ඉතිං අපයාට යට පාසඩිය මතක නැත්තන් යට සයින් වෙන්න මෙතනින් අපියාට පාසඩ්ඩයක් ආයිරීසිට් කරන්න හදර දෙනවා ඉතිං ඉතින් මේ ප්‍රොසෙස් එක වෙන විදිිය ගැන අපි කෝඩින් පැත්තෙන් මුලින් කතා කරල බලමු කෝඩින් පාට්ටෙක් කොහොමද යන්න කියලා ඉතිං කෝඩින් පාට්ටෙන් පස්සේ අපි බලමු එක ප්‍රක්ටිකලි කොහොමද වෙන්නේ කොහොමද කරන්න කියලා හොඳයි ඉතිම මුලින්ම යනවා කෝඩින් පැත්තට ඉතිං අපේ index.php ෆයිල් එකේ සයින්ඉන් බොක්ස ඇතුළේ තමයි පිට ඊමේල් එක සයින්ඉන් බොක්ස එක ඉතින් ඒකේ අපට ඊමේල් එක එන්ට කරන්න තියෙන තැන තමයි අපි ඊමේල් එක එන්ට කරන්න ඕන ඉතින් පාසඩ් එක මතගනෑ ඉතිං අපි යනවා මේ පොගොට් පාසට් කියන ඔප්ෂන් පොගොට් පාසට් කියන එක අපි කලික් කරට පස්සේ තන මවුන් කලික් ඇත්දීල තියෙන පොගොට් පාසට් ෆංක්ෂන් එක පෝල් කරන්න කියලා ඉතිං අපි මෙතනින් ඊමේල් එක අපි දීල ඉගුණාට පස්සේ ඉතිං මෙතන ඒක ඒ වැලිය කල්ලගන්න මෙතන අයිඩ ඉතින් අයිඩියෙන් ඇල්ලෝට පස්සේ අපි මෙතනින් මේ පොගොට් පාසට් ෆංක්ෂන් එක කෝල් කරාට පස්සේ ඒක යනවා මෙතන ස්ක්‍රිප් ජොට් ජේස් එකේ මේ ෆංක්ෂන් එක තියෙන තැනට ඉතිං අර එන්ට කරපු ඊමේල් එක අයිඩියකින් මෙතනින් වැලිය එක අල්ලගන්නවා අල්ලගෙන වෙල්ලා එක වේරියබල් එකට ස්ටෝ කරනවා ඉතිං ස්ටෝ කල්ලා මැජැක්ස් විදියට ගෙට් මෙතඩ්ඩකින් ඒක යවනවා ෆොගොට් පාසට් process.php කියන ෆයිල් එකට ඉතිං ඒ වැලිය එක යව්වට පස්සේ මේ තියන ෆොගොට් පාසට් process.php ෆයිල් එක ඉතිං මෙතන ඔකොට පේන ඇති ඉන්කලුඩ් කරල තියෙනවා මෙතන ෆයිල් ටික මේ තින් ඩේට බේස් එක කරෙක් කරගත්ත කනෙක්ෂන්.php ෆයිල් එකගේ වගේම තවත් ෆයිල් තුනක් තියෙනවා ඉතිං මේ ෆයිල්ලින් වෙන්න මේ ඊමේල් එකට අපි වෙරිෆිකේෂන් කෝඩ්ඩයක් යවන පාසඩ්ඩික රීසෙක් කරගන්න ඉතිං ඒ කෝඩ්ඩික ජෙනරේට් කරගන්නේ ඊමේල් එක යවාගන්න ඊමේල් එක හදාගන්න තමයි ඒ ෆයිල්ස් ටික අපි යස් කරන්න ඉතිං ඔගුණ පේනවා මේ තින්නේ අපි ඉන්කලුඩ් කරගත්ත ෆයිල් ටික ඉතිං මේ දිර තමයි ඒවා තියෙන්නේ ඉතිං ඒ ටික කරගත්තර පස්සේ ඉතිං ඉතිනින් බලනො දැ මෙතිරින් මුලින් බලනවා ඊමේල් එකක් එන්ට කරලද නැත්තකි ඉතිං එන්ට කරලා නැත්තං කෙලින්ම යන්න මෙතැන්ට මෙතිරින් ගිල්ලා මෙතන එර එකක් පෙන්න්නනවා මැසේජ්ජක් පෙන්න්නවා තුකිවොත් මුලින්ම රජිස්ටර්ට් වෙච්ච ඊමේල් ඇඩ්‍රස් එක ඉන්ට කරන්න කියන්නේ අර්ථන ඊමේල් එක ගහන්න තින තැන කවර ඊමේල් එක ගන්න ඇතු කෙලින්ම
පාස්වර්ඩ් එක රීසෙට් කරන්න හැදුවොත් මෙතනින් මැසේජ් එකක් ඩිස්ප්ලේ වෙනවා මුලින් ඊමේල් එක ගන්න කියලා. ඉතින් ඊමේල් එක තියෙනවනම් ඉතින් අර වැලියු එක මෙතනින් අල්ලගෙන ඉවරලා සර්ච් කරලා බලනවා ඩේටාබේස් එකේ ඒ ඊමේල් එක තියෙන යූසර් කෙනෙක් ඉන්නවද කියලා. ඉතින් ඒ ඊමේල් එක තියෙන යූසර් කෙනෙක් ඉන්නවා නම් එයාට මෙතන යුනික් වෙරිෆිකේෂන් කෝඩ් එකක් හදනවා. ඉතින් ඔයගොල්ලෝ පේනවා. ඉතින් ඒ කෝඩ් එක හදලා ඉවරලා ඒක ඩේටාබේස් එකට අප්ඩේට් කරනවා. මේ වෙරිෆිකේෂන් කෝඩ් එක ඊමේල් එක තියෙන එක්කෙනා. ඉතින් දැන් මෙතනදී හිතන්නකෝ දැන් ඊමේල් එක ගහලා තියෙන්නේ. එතකොට මෙන්න මේ මැසේජ් එක එන්නේ නැහැ. හැබැයි එයා ගහලා තියෙන්නේ වැරදි ඊමේල් එකක්. ඒ කියන්නේ එයා සයින් අප් වෙච්ච ඊමේල් එකක් නෙමෙයි, රෙජිස්ටර් වෙච්ච ඊමේල් එකක් නෙමෙයි, ඩේටාබේස් එකේ තියෙන ඊමේල් එකක් නෙමෙයි එයා එන්ටර් කරලා තියෙන්නේ. ඒ මොනොත් ආයෙත් මෙතන පොඩි මැසේජ් එකක් ඩිස්ප්ලේ වෙනවා email is not registered කියලා. ඉතින් මෙතනින් ඒක උනේ නැත්තම් තමයි තිබ්බේ නැත්තම් තමයි ඒක යන්නේ උතන්ට something else එකට. ඉතින් මෙතන තිබ්බොත් අප්ඩේට් වෙනවා. ඉතින් ඩේටාබේස් එකේ අප්ඩේට් වුණාට පස්සේ මෙතන මේ PHP mail කියන එක යූස් කරලා ඊමේල් එකක් රෙඩි කරනවා සෙන්ඩ් කරන්න රික්වෙස්ට් කරපු යූසර්ට ඊමේල් එක යවන්න වෙරිෆිකේෂන් කෝඩ් එක. ඉතින් මෙතන සබ්ජෙක්ට් එකකුත් මේ ඊමේල් එකට ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම කන්ටෙන්ට් එකක් ඇඩ් කරලා තියෙනවා. ඉතින් මෙතනින් තමයි වෙරිෆිකේෂන් කෝඩ් එක මොකක්ද කියලා මෙතනින් ජෙනරේට් වෙච්ච කෝඩ් එක මොකක්ද කියලා අපේ ඊමේල් එකට ඇවිල්ලා අපිට පේන්න පටන් ගන්නවා. ඉතින් මෙතන තියෙන්නේ අර ෆයිල්ස් එක අපි මෙතන උඩින් ඉන්ක්ලූඩ් කරපු ෆයිල් එක මෙතන අපේ ඊමේල් එක හදාගන්න විදිය කොටස තමයි තියෙන්නේ. ඉතින් අපි ඒකට පාවිච්චි කරන පෝට් එක තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා. ඉතින් සබ්ජෙක්ට් එකක් දාලා තිනවා, කන්ටෙන්ට් එකක් දාලා තිනවා. ඉතින් මෙතන true කරලා තමයි මේක යවන්නේ. ඉතින් මෙතනින් ගන්නේ රික්වෙස්ට් කරපු යූසර් ගේ ඊමේල් එක අරගෙන තමයි ඒක යවන්නේ. ඉතින් මෙතන set from කියන එකෙන් send එකේ ඊමේල් එක සෙට් කරගන්නවා. add reply to කියන එකෙන් reply එක යවන තැන සෙට් කරගන්නවා. ඉතින් මේ වගේ ටිකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙතන SMTP secure කියලා දාලා තියෙන්නේ. මෙතන SSL encryption use කරලා secure විදියට email එක transmission එක කරගන්න තමයි මේක use කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ process එකක් තමයි මෙතන යන්නේ. ඉතින් email එක හරියට send වුනේ නැත්නම් මෙතන message එකක් display වෙනවා email could not be sent කියලා. ඉතින් එහෙම නැත්නම් ඒ email එක හරියට send වුණා නම් මෙතන success කියලා echo වෙනවා. ඉතින් success කියලා වුණාට පස්සේ ඔයගොල්ලන්ට මම පෙන්නන්න මෙතන success කියන එක වුණාට පස්සේ ඒක මෙතනින් අරගෙන මෙතන message එකක් දෙනවා verification code has been sent to your email කියලා. එතකොට user පුළුවන් email එක බලලා එයාගේ code එක enter කරලා reset කරගන්න. ඉතින් මෙතන email එක සමාන verification code එක enter කරලා අලුත් password එක දීලා ඒ දේවල් කරන්න model එකක් හදලා තිනවා. ඉතින් මේ model එක මෙතනින් show වෙන එක තමයි වෙන්නේ. email එක send වුණාට පස්සේ මොකද යාට පුළුවන් එතකොට verification code එක enter කරලා මේ වැඩ ටික කරන්න. ඉතින් මෙතනින් මේ model එක හදලා තින්නේ. ඉතින් bootstrap use කරලා දිනවා. ඉතින් මෙතනින් ඒ ටික show වෙනවා.
ඉතිං මොඩල් එක කොට පෙන්න්න ඒ පොප් වෙන මොඩල් එක මේ තියන්නේ මොඩල් එක ඉතිං ඔගුත් පාසඩ් නට පස්සේ නිව පාසඩ් එකක් මෙතැන්ට දෙන්න ඕන ඉතිං ඒ වගේම ආයේ පාසඩ්ම ප්‍රියෙන්ට කරන්න ඕන මොකද පාසඩ් එක හරියටම යාට ගැලපෙන විදියට හදන දිනාද හරියෙක් දෙයක් එන්ට කරේ කියලා බලන්න එයාගෙන් කම්ෆර්මයක් ගන්න ආයිරී එන්ට කරන්න තියනවා වෙරිෆිකේෂන් කෝඩ් එකත් මෙතන එන්ට කරන්න තියෙනවා ඉතිං මෙතනකුන් පේනම බටන එකම ෂෝ කියන එක කලික් කරාට පස්සේ ෂෝ පාසඩ් 1 කියලා ෆංක්ෂන්යක් කෝල්ලෙනවා මෙතන ෂෝ කියන කලික් කරට පස්සේ ෂෝ පාසඩ් 2 කියල ෆංක්ෂන්යක් කෝල්ලෙන තිම ෆංක්ෂන් එක බැලුවොත් පෙන්න්න මෙතින්නේ ෂෝ පාසඩ් 1 කියන එක මෙතිනි ෂෝ පාසඩ් 2 කිය ඉතින් මේ දෙකින් වෙන්නේ අපි අර එන්ට කරන පාසඩ් ටික ඉන්ටගරු පාසඩ් ටික වෙරියබල් හදලා අල්ලගෙන ඉතිං ඒවද මේ පාසඩ් ඉදිර තමයි තියන්න ටයිප් එක ඉතිං එකැන පේන්න ඩොට්ටි දිර තියන්න ඉතිං අර ෂෝ කියන එක කලික් කරට පස්සේ අපිට පාස්වර්ඩ්ඩික යාට පේන විදිට හදන්න ඕන ඉතින් එතන එක තාම කරලා තියන්නේ එක ටෙක්සැක් විදිට හදර තිනවා ඉතිං මෙතනත් ඒක තමයි වෙන්නේ ඉතිං යාට ඕනෙලාට ශෝක්ලට පස්සේ එක පෙන්න්නනවා යයිනස්ටේමල හයිට් කරලා එම නැත්තම් ෂෝ කරනවා පාසඩ් කර ඩොට්ටි දියට ඉතිං පිරීෙන්ට කරන පාසඩ් එකත් අපිට ෂෝ කරගන්න පුළුවන් කලින් එන්ටකරු පාසෝඩ් දෙකමන කියලා අපිට අයි බලාගන්න ඉතිං එතනත් මෙතනත් ඒක මතනයි වෙන්නේ අපි එන්ට කරපු ඒක එතනත් වේරියබල් අල්ලගෙන ඒක ටෙක්ස්ට එකක් විදිට විසිබල්ලන විදියට පෙන්න්නනවා ඉතින් මෙතන තින ස්ටීමල හයිට් කරල දීන එමන තයිල්සකට ගියොත් ස්ටීමල ෂෝ කරල දීන ඉතින් අපි පාසඩ් වෙරිෆිකේෂන් කෝඩ් ඔක්කොම හරිට මෙතරට පස්සේ අපිට පුළුවන් රීසෙට් කරන්න පාසඩ් ඉතිං පාසඩ් රීසෙට් කරද්දි මෙතන තියෙනවා රීසෙට් පටන් එක ඉතිං රිසෙට් පටන එක ගෝට පස් මෙතන ඔන් කලික්යක් දාලා තියෙනවා රීසෙට් පාසඩ් කියන ෆංක්ෂන් එක කෝල්ලන් ඉතිං අපි ගිල්ල බැලෝත් රීසෙට් පාසට් කියන ෆංක්ෂන් එක මේ තියන්නේ ඊමේල් එක පලනට දීපු පාසඩ් එක රීන්ට කරු පාසට් එක ඒ වගේම වෙරිෆිකේෂන් කෝඩ් මේ ඔක්කෝම වේරියබල්ලින් මෙතන අල්ලගෙන තියෙනවා ට පස්සේ ෆෝම් ඩේට එකක් පුස් කරලා ඇපින් කරලා අපි පෝස් මෙතඩ් එක විදියට යවල තියෙනවා රීසෙට් password process.php කියන ෆයිල් එකට ඉතිං මවගොඩු පෙන්න්නන ෆයිල් එක මේ තියන්නේ රීසෙට් password process.php කියන ෆයිල් එක තින් මෙතනත්ම ඉන්කලුඩ් කරලා තිනවා connection.php එක මොකද අපිට ඩේටබේස් එකත් එක්ක කනෙක්ට් වෙලා කරන්න ඕන දෙයක් නිසා ඉතිං අර පැත්තෙන් අපට පෝස් මෙතටින් යපු වැලියස් ටික ඔක්කොම මෙතනින් අල්ලගෙන වේරියබල්ලට දාගෙන තියෙන ඉතිං ඊට පස්සේ ඒ ඔක්කොම හරිට ෆිල් එලාද කියල බලන්න මෙතන පොඩි වැලිඩේෂන් පාට්ටක් යනවා ඉතිං මේ තියන්න පලවෙනි පාසඩ් එක දෙවනි පාසඩ් එක කැරීෙන්ට කර පාසඩ් එක මුලින් එන්ට කර පාසඩ් එකයි දෙක හරිද කියල මෙතැනදි චෙක් කල්ල බලනවා එම නැත්තම් මෙතනදී මෙසෙජ්ජක් එන පාසඩ් මිස් මැච් කියලා ඉතිං ඔය වගේ මෙතන එල්සි එකෙත් තියෙනවා පාසඩ් එක ලෙන්ත එක හරිද ඒ වගේ දේවල්ටික බලන්න ඉතිං ඒ ඔක්කොම ටික හරි වුණොත් ඩේටබේස්කින් සර්ච් කරලා බලනවා ඊමේල් එකයි අර වෙරිෆිකේෂන් කෝඩ් එකයි හරියට තියෙන යුසව බලලා අප්ඩේට් කරන යුසගේ පාසඩ් එක ඒ යුසගේ පාසඩ් එක අල්ලගත්ත පාසඩ් එක
ඉතින් අරගත්ත අලුත සෙට් කරපු පාස්වර්ඩ් එක මෙතන් එයාගේ යසට සෙට් කරනවා ඒ ඊමේල් එක තියෙන ඒ වෙරිෆිකේෂන් කෝඩ් එක තියෙන හරි යසට පාස්වර්ඩ් සෙට් කරනවා සෙට් කරලා මෙතනින් සක්සස් කියලා එනවා ඉතින් දැන් පදිස්සේ හරි වෙරිෆිකේෂන් කෝඩ් එක වැරදිදියට අපි එන්ට කරලා තිබ්බොත් මෙතිරින් අපිට මැසේජයක් එනවා ඉන්වැලිඩ් වෙරිෆිකේෂන් කෝඩ් කිය ඉතිං එම නැත්තම් මෙතන මේ ඉම්ටි කියලත් බල්ල තියන්නේ ඉතිරින්කු වැලියස් ටික මෙතිරින් අරගෙන තියෙන ඉතිං ඒ පැත්තේ වැලියස් ආවෙ නැත්තා කැන්නේ පාසඩ් අලුතෙන් අපිට රීසිට් කරගන්නුන් පාසඩ් අපි ඒ ෆිල් එක පොත් ඩේටයින් මේ පාසඩ් දාන්න නැතුව එනත් ඒ වගේ අපි එම්ටි විදියට එව්වොත් ඉතිං මෙතින චෙක් කරල බලනවා ඉතිං චෙක් කරල බලලා එම්ටි මොක්කාර පිල්ඩ තිබොත් ඉති මෙතනින් මැසේජ්ජත් දෙනවා අප පලිස් ෆිල් ඕල්ද ෆිල්ස් කියල ඔක්කො ෆිල්ස් ටික පිල් කරන්න ඕනේ පාසඩ් හරිට රීසෙට් කරගන්න හරියසව හොයාගන්න ඔයාගෙන හරියට ඒ ප්‍රොසෙස් එක කරන්න ඔක්කොම් ෆිල්ස් ටික ෆිල්ලලා තියෙන්ඩ ඕන ඉතිං දැ මෙතනද සක්සස් කියන එක ආවොත් ඉතිං මෙතනදී සක්සස් කියන එක බලලා මෙතන ඇලට ඇත් දෙනවා පාසඩ් හැස් බීන් ්‍රීස් සක්සස්ෆුලි කිය ඉතිං එම නැත්ති වුණොත් තමයි මෙතන රෙස්පොන්ස එකක් ශෝ කරන්න ඉතිං ඔය විදිර තමයි කෝඩින් පාට්ට යන්නේ ඉතිං අපි දැ මේ බලමු ප්‍රක්ටිකල් පැත්තෙන් අපි කෝමද මේක කොයි විදියට සිද්ධ වෙන්න කියලා ඉතිං මම දැන් මුලින් මොගුන් පෙන්නන්න සයිනප් වෙලා නැති කෙනෙක් මේකට මේක ඊමේල් එක දාලා පොකට පාසට් කරන්න ගියොත් මොකක්ද වෙන්න කියලා ඉතිං මෙතින ඩේටබේස් එක ඉතිං මම මේක නැති යස කෙනෙක් එකක් කාලා මුලින් පෙන්න්න අපිට පොගට් පාසට් කරන්න පුළුවන්ත කියලා ඉතිං ඔගුන්ට පේනවා මෙතන පෙන්න්නනවා මැසේජ් එක ඊමේලිස් නොට රෙඩිස්ටඩ් කියලා කියන්නේ කලින් සයිනප් වෙලා නැති කෙනෙක්ට බැහැ මේ පංක්ෂන් එක වැඩ කරන්න හැ කලින් සයිනප් වෙලා නැති කෙනෙක්ට ඉතිං පොගට පාසඩ්ඩකි සෙට් කරන්න බැහැ කලින් සයිනප් වෙලා නැති කෙනෙක්ට ඉතිං ඔවිදිරතයි මැසේජ්ජගන්නේ ඒවගේ මෙතන ඊමේල් එක ඊමේල් එක මෙතන එන්ට කරන්න ඇතු ඉන්නත් බෑ ඒම කරලා පාසන්ඩ රීසෙට් කරන්න ගියොත් අපිට එනවා පලිස් එන්ටයෝ රෙජිස්ටර්ඩ් ඊමේල් ඇඩ්‍රස් කිය ඉතිං මම මෙතන රෙජිස්ටේච්ච කෙනෙක්ගේ ඊමේල් එකක් එන්ට කරනවා ඉතිං මේ ඉන්න කලින් සයින පච්ච කෙනෙක් ති පොට පාසට කලික් කරලා ඔගුන්ට පේනවා මෙතනින් අපට දීල දිනවා වෙරිෆිකේෂන් කෝඩ් has been sent to your email කියලා ඉතිං මේක වන්ද ඕකේ කරනවා ඕකේ කරට පස්ස ඔගුණ පේන මේ පොප් පෙච්ච එක මෙතනින් තම අපිට නිව් පාසඩ් එක දීලා පාසඩ් ආය දීලා වෙරිෆිකේෂන් කෝඩ් එක දීලා රීසෙට් කරන්න තිී ඉතිං මම දැම්මට ආපු වෙරිෆිකේෂන් කෝඩ් එක් ගන්න ඊමෙල් එකට යනවා ඉතින් මේ තියෙන්නේ ඊමේල් එක අපිට ආපු මෙතින වෙරිෆිකේෂන් කෝඩ් එක කොඩ පේන මම වෙරිෆිකේෂන් කෝඩ් කරංගිල්ලා මෙතන එන්ට කරනවා ඉතිං අලුත් පාසර්ඩ්ඩයකොත් මම මෙතැන්ට දෙනවා
ඉතිං මෙතන පුළුවන් ෂෝ කරන්න අපිට එතකොට පාස්වර්ඩ් එක මෙන්න මේ විදිහට ෂෝ වෙනවා. ඉතින් මම මෙතනත් ඒ පාස්වර්ඩ් එක දෙනවා. එතකොට පේනවා මෙතනත් අපිට ෂෝ කරලා බලන්න පුළුවන් පාස්වර්ඩ් එක හරිද කියලා. ඊට පස්සේ වෙරිෆිකේෂන් කෝඩ් එක මෙතන එන්ටර් කරලා අපි තියෙන්නේ. ඊට පස්සේ අපි රීසෙට් කරනවා මෙතන. ඊට පස්සේ අපිට මෙතනින් මැසේජ් එක එනවා password has been reset successfully කියලා. ඉතින් ඔය විදිහට තමයි අපි මේ forgot password ෆන්ක්ෂන් එක වැඩ කරන්නේ, ෆන්ක්ෂන් වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේක තේරුණා කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. Thank you.